අවුරුදු 4ක් පුරාවට ශ්‍රී ලංකාවට සාපයක් බවට පත් වෙලා හිටපු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චං අද දිනේ ශ්‍රී ලංකාවෙන් සමු ගැනීමට නියමිතයි. ඇත්තෙන්ම ඒක ඒ ශාපයේ අවසන් වීමේ සතුට ජුලී චං ශාපයේ අවසන් වීමේ සතුට අපි කිරිබත් කාලා සමරන්න ඕනි වැඩක්. ඒ නිසා තමයි අද අපි කිරිබත් කාලා මාධ්‍යවේදීන්ටත් කිරිබත් වලින් සංග්‍රහ කරන්න හිතුවේ. එතනදී හරිනම් අද රට පුරාම රබන් ගහලා කිරිබත් කාලා සමරන්න ඕනි දෙයක්. රට පුරාම සැමරීම සංකේතවත් කරන්න අපි එනම් කිරිබත් කෑල්ලක් කාලා ඉමු. පස්සේ කවන්නේ අනිවාර්යෙන් තනියෙන් කාල පුරුද්දක් නැහැ. ජුලී චං 2022 පෙබරවාරි මාසයේ ඉඳන් 2026 ජනවාරි මාසෙ දක්වා අවුරුදු 4ක කාලයක් මේ රටේ ඇමරිකානු තානාපතිනිය විදියට කටයුතු කළා. සාමාන්‍යයෙන් තානාපතිවරයෙක් දූර කාලයේ ඉන්නේ අවුරුදු 3යි. හැබැයි ජුලී චං අවුරුදු 4ක් පුරාවට රඳව ගන්න ඇමරිකානු ආණ්ඩුව කටයුතු කළේ ඇමරිකාවට අවශ්‍ය විදියට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියා තබමින් ඇමරිකාවේ අනසකට ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට සමත් වුණු පළවෙනි ඇමරිකානු තානාපතිනිය ජුලී චං වන නිසා